දිගින් දිගටම ඉතාලියේ රිෆියුජි දාලා ඉන්න. එහෙම නැත්නම් රිෆියුජි දාන්න බලාපොරොත්තු වෙන අයට නිරන්තරයෙන්ම තියෙන ගැටලු ගැන අපි කතා කරුවා. අද මං හිතුවා කතා කරන්න යුරෝපයේ වෙනත් රටකින් පෞල් පිටින් ඉතාලියට සංක්‍රමණය වෙලා. එහෙම නැත්නම් සංචාරක වීසාවකින් ඉතාලියට ඇතුල් වෙලා පෞල පිටින්ම ඉතාලියේ නවතින්න හිතුවනම් අනිවාර්යයෙන්ම අධ්‍යාපනය ලැබෙන වයසේ දරුවෝ ඉන්නවා නම් දෙමව්පියෝ විදිහට ඕගලන්ට ඒ ගැන බරපතල ගැටලු ඇති ඕගොල්ලෝ හිතින්ම වවාගත්ත ගැටලු. එහෙම නැත්නම් නීත්‍යානුකූල නොවන අයුරින් ඉතාලියේ ඉන්නවා නම් මේ දරුවන්ගේ අධ්‍යාපනය කොහොම වෙයිද කියලා සැකසංකා මතුවෙන්න ඉඩ තියෙනවා. ඉතින් මට ඔයාලට කියන්න ඕනි කරලා තිබුණේ අර අපි හැමදාම කියනා වගේ ඉතාලිය දරුවන්ගේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් විශාල නීති රීති සමූහයක් තියෙන ඒ ගැන විශාල උනන්දුවක් තියෙන රටක්. ඒක නිසා ඔයාගේ දරුවා අනිවාර්ය අධ්‍යාපනය ලැබෙන වයසේ දරුවෙක් නම් ඒක ගැන කිසිම ප්‍රශ්නයක් ඇති කරගන්න එපා. ලංකාව වගේ හොඳ පාසල් හොයන්න ඕනේ නැහැ. ළඟම පාසල තමයි හොඳම පාසල. රජයේ පාසලකට ගිහිල්ලා ලේකම් සෙක්‍රටාරියා ස්කොලාස්ටිකා එහෙම නැත්නම් පාසලේ තියෙන ලේකම්තුමිය හමු වෙලා ලේකම්තුමිය හෝ ලේකම්තුමා ඒ කාර්යාලයට ගිහින් හම්බ වෙලා ඔයාගේ අවශ්‍යතාවය කියන්න. ඇත්තටම එතනදී අවශ්‍ය වෙන්නේ ඔයාට දරුවන්ගේ අනාග්‍රාෆ එක. ඒ කියන්නේ දරුවන්ගේ නම ගම වයස තියෙනවා නම් උප්පැන්න සහතිකේ මේක පරිවර්තනය කරලා සීල් කරලා අරගෙන යන්න පුළුවන් නම් වැඩිම හොඳයි. මේක මම හිතන්නේ වැදගත් වෙයි. ඉතාලියට පෞල් පිටිම සංක්‍රමණය වෙන්න හිතාගෙන ඉන්නවා නම් දරුවොත් ඉන්නවා නම් මතක ඇතුව දරුවන්ගේ උප්පැන්න සහතික ෆොරින් මිනිස්ට්‍රි එකෙන් සහතික කරලා පරිවර්තනය කරලා අරගෙන එන්න. ඒ වගේම දරුවන්ගේ එන්නත් ලබාගත් පොතුත් ඒ විදිහට අරගෙන එන්න පුළුවන් නම් හොඳයි. මේ දෙක තමයි මුලින්ම බලන්නේ. මේ දෙක අරගෙන ගිහිල්ලා දරුවන්ව ළඟම තියෙන පාසලේ ලියාපදිංචි කරන්න. ඔයාට ප්‍රමිස සෝජෝර්න එකක් නැහැ කියන එක දරුවන්ව පාසල් නොයවා සිටින්න නිදහසට කාරණාවක් නෙමෙයි. අනිවාර්යයෙන්ම අධ්‍යාපන ලබන වයසේ දරුවෝ පාසල් නොයවා සිටීම බරපතල දඬුවම් ලබන්න පුළුවන් නීතිමය වැරදක්. ඒක නිසා ඔයාගේ දරුවා වයස අවුරුදු 16ට අඩු නම් අනිවාර්ය අධ්‍යාපනය ලබන්න ඕනේ වයසේ ඉන්න දරුවෙක් එයාව අනිවාර්යයෙන්ම ළඟම තියෙන පාසලට ලියන්න. ඒත් එක්කම තවත් අය හිතනවා පාසල් යන වයසේ දරුවෙක් ඉන්නවා නම් දරුවාව පාසලකට ඇතුළත් කරපු පමණින්ම ඒගොල්ලන්ට පර්මිෂන් සොජෝර්නෝ එක හම්බ වෙනවා කියලා නෑ. එහෙම හම්බ වෙන්නේ නෑ. බාලවයස්කාර දරුවෙක් ඉන්නවා නම් දෙමව්පියන්ට පර්මිෂන් සොජෝර්නෝ එක ආයුධම් කරන්න පුළුවන්. ඒක 31 වෙනි වගන්තිය යටතේ. එහෙම නැත්නම් බාලවයස්කාර දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වෙන වගන්තිය යටතේ අපි ඊළඟ වීඩියෝ එකේ බාලවයස්කාර දරුවෙක් ඉන්න දෙමව්පියෝ ඉතාලියේ අනවසරයෙන් රැඳී සිටිනවා නම් ඒගොල්ලෝ කොහොමද නීත්‍යානුකූල විදිහට ડોකියුමන්ට් එකක් හදාගන්නේ කියන එක ගැන කතා කරමු. ඉතින් පුරුදු විදිහට මම වීණා ගමගේ පුන්තු ඉමිග්‍රාතිය ආයතන වෙනුවෙන් අපේ දුරකථන අංක දෙක මතක් කරුවොත් 331 8336යි 927. එහෙමත් නැත්නම් 331යි 912 49.5. ඊළඟ වීඩියෝ එකෙන් අපි කතා කරමු ඉතාලියේ ඉන්න අනවසරයෙන් ඉන්න බාලවයස්කාර දරුවෝ ඉන්න දෙමව්පියෝ කොහොමද ඉතාලියේ රැඳී සිටීමේ බලපත්‍රයක් හදාගන්න උත්සාහයක් දරන්නේ කියලා. ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. මම පුන්තු ඉමිග්‍රාතිය ආයතන වෙනුවෙන් වීණා ගමගේ. පුන්තු ඉමිග්‍රාති අපේ භාෂාවෙන් අපේ තැනක්.